කලාවසලම ඔයාලත් එක්ක දෙවැනි වාර විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. පළවෙනි පේපර් එක හදලා එතකොට ප්‍රශ්න ටිකට උත්තර මම හදන විදිහත් එක්ක බලන්න උත්තර හරිද කියලා. එක්තරා පළාත් ආයතනයක් තම ප්‍රදේශයේ පිහිටි තක්සේරු වටිනාකම 60000ක් වූ නිවසක් සඳහා 4500ක වාර්ෂික වරිපණම් බද්දක් අය කරයි. වරිපණම් බදු ප්‍රතිශතය තමයි එතකොට වරිපණම් බදු ප්‍රතිශතය කියන්නේ වරිපණම් බද්ද උඩට දාන වර්ෂයකට කාර්තුවකට දීලා තිබ්බොත් 4න් වැඩි කරලා තමයි අපි වර්ෂයකට ගන්නෙ. යටට දානවා තක්සේරු වටිනාකම. එතකොට මේකේ වරිපණම් බද්ද දීලා තියෙන්නේ 4500යි. ඒක අපි ලියමු. හරි ඒක බෙදුව තක්සේරු වටිනාකමෙන් 100%න් ගුණ කරනවා. බලන්න යට බිංදු තියෙනවා ළමයි ඔක්කොම 4ක්. එහෙනම් උඩත් අපිට බිංදු 4ක් කපන්න පුළුවන්. 45 6න් බෙදුවහම පිළිතුර ගන්න පුළුවන්. අපි 45 6න් බෙදලා බලමු. 40ට ළමයි 7යි. 6 වරක් 7 42යි. 3ක් ඉතුරුයි. දශම තිත්තිල බිංදුවක් ගන්න 30ට හරියටම 5යි. එතකොට 7.5යි 7.5යි. ඊළඟ ගැටලුව අඳුරු කළ කොටසකින් දැක්වෙන සමචතුරස්‍රාකාර ආස්තරින් හැනද කේන්ද්‍රික කන්න කොටස කපලා අයින් කරලා තියෙන ළමයි. මේ අපෙන් අහන්නේ එහි පරිමිතිය. මේ අඳුරු කළ කොටසින් දැක්වෙන සමචතුරස්‍රාකාර ආස්තරයකින් කේන්ද්‍රික ඛණ්ඩය කපලා අයින් කරලා තියෙන. ඉතිරි වෙන කොටසේ පරිමිතිය. පරිමිතිය කියන්නේ මේ වටේ දිග. මෙන්න මේ වටේ දිග. මේක ළමයි 14යි. මේ තියෙන්නේ 14යි. අපි මෙන්න මේ ඡාප දිග හොයාගන්න ඕනේ. එහෙනම් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය 14යි. කෝණයේ අංශක 90යි. අපි දාන්නේ 360න් θ 2πr කියන සූත්‍රය. θ කියන්නේ ළමයි අංශක 90යි. 2πr 5 කියන්නේ 7න් 22යි. අරය 14යි. අපි සුළු කරමු. බිංදුවට බිංදුව කැපෙනවා. 9ට 9 එකයි 36ට හරියටම 4යි. 7ට 7 එකයි 14ට හරියටම 2යි. මේ 2ට 2 එකයි 4ට හරියටම 2 2යි. මේ 2ට 2 එකයි මේ 2ට 2 එකයි. ඉතුරු වෙන්නේ ළමයි 22 විතරයි. බලන්න උඩ මුකුත් වෙන නැහැ යට මුකුත් වෙන නැහැ. හරියට බලන්න ඕනේ. හරි දැන් එහෙනම් අපි පරිමිතිය ගමු. වටේ දිගනේ 14යි 22යි. එකතු කරලා බලමු. 14 දෙකක් කියන්නේ ළමයි 28යි. ඒකට අපි එකතු කරමු 22ක්. එහෙනම් උත්තරේ එනවා 50 සෙන්ටිමීටර කියලා. මෙන්න මේක තමයි අඳුරු කරපු කොටසේ පරිමිතිය. ඒතකොට ඡාප දිග හොයන්න 2πr දාන්නේ වර්ගඵලයක් හොයන්න තමයි 5r වර්ගය දාන්නේ. ඊළඟ ගැටලුව ළමයි විසඳන්න තියෙනවා වීජීය භාගය තුලත් සමීකරණයක්. මෙතෙන්දි ළමයි අපි හරය සමාන කරලා වීජීය භාගය සුළු කරමු. මෙතන 3ix එහා පැත්තේ 6ix නේ තියෙන්නේ. එහෙනම් අපි මේක 2කින් වැඩි කළා නම් මේක 6x වෙනවා. එහා පැත්තේ ගානට සමාන වෙනවා. එහෙනම් උඩත් 2කින් වැඩි කරන්න ඕනේ. එතකොට එනවා 6x උඩට එනවා 4. අඩු කිරීම 6x 1. හයස්කෙන් ළමයි 4ක් උඩින් අපි පොදු හරය දාලා 4න් එකක් අඩු කරමු. දැන් මේකට අපි හරස් ගුණිතය දාමු. මේක මේකෙන් වැඩි වෙනවා. මේක මේකෙන් වැඩි වෙනවා. 10 3න් වැඩි වුණාම 30යි. ඒක සමානයි 6x වලින් වැඩි වුණාම 6ix. දෙපැත්තම 6න් බෙදමු. 36න් බෙදුවම 5යි. එහෙනම් ඔන්න ඔය විදිහට වීජීය භාගය තුලත් සමීකරණයක් විසඳනකොට වීජීය භාගය සුළු කරගෙන පොදු හරයක් අරගෙන හරස් ගුණිතය දාලා තමයි අපි පිළිතුර ලබා ගන්නෙ. හරි.
දැන් බලන්න මේකේ ළමයි සමදීපාද ත්‍රිකෝණයක් තියෙන්නේ. එතකොට මේ කෝණය මෙන්න මේ කෝණයට සමාන වෙනවා. සමදීපාද ත්‍රිකෝණික සම්මුඛ පාදවල සම්මුඛ කෝණ සමානයි. දැන් මේ කෝණ 114යි නම් මෙන්න මේ කෝණේ ගන්න මේ සරල රේඛාවක්නේ තියෙන්නේ. 180න් 114ක් අඩු කරන්න. 0.4ක් බෑ මෙහෙන් යක් එල්ලගමු 10න් 4ක් 6යි. එතන 7නේ තියෙන්නේ 7න් 1ක් 6යි. එහෙනම් 66ක් කියලා අපිට එනවා. මෙන්න මේ කෝණේ 66යි ළමයි. එහෙනම් මෙන්න මේ කෝණෙත් 66යි කියලා අපිට ගන්න පුළුවන්. හරි. දැන් ඔයාලා දන්නවා මෙන්න මේක. ත්‍රිකෝණික පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි මේ තියෙන්නේ. මෙන්න මේ ත්‍රිකෝණේ පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය තමයි මේ තියෙන්නේ. මෙන්න මේ කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට සමාන වෙනවා. නේද? 114 සමාන වෙනවා x ධන 66ට. එහෙනම් අපි 114න් 66ක් අයින් කරපු ගමන් අපිට පිළිතුර ගන්න පුළුවන්. එහෙනම් අපි 114න් 66ක් අඩු කරමු. x වලගේ ගන්න පුළුවන්. 4න් 6ක් බෑ 14න් 6ක් 8යි. මෙතන බිඳුවනේ තියෙන මෙහෙට දුන්න නිසා බිඳුවෙන් 6ක් බෑ 10න් 6ක් 4යි. එහෙනම් x සමානයි 48යි. මෙන්න මේක තමයි ළමයි ජ්‍යාමිතිය ගැටලුව හදන විදිහ. එතකොට මෙතෙන්ට අපිට උදව් වුණා සරල රේඛාව මත තියෙන බද්ධ කෝණ වල එකතුව 180යි කියන එක, සමද්විපාද ත්‍රිකෝණයක සම්මුඛ කෝණ සමානයි කියන එක, ත්‍රිකෝණික පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට සමානයි කියන එක. අපි යමු ඊළඟ එකට. ළමයි ගුණිතයක් බිඳුව වෙනවා නම් මේ වර්ග සමීකරණයක් තියෙන්නේ. ගුණිතයක් බිඳුව වෙනවා නම් වෙන වෙනම එක එකක් බිඳුවට සමාන කරන්න. දැන් එක්ක x ධන 3 සමානයි බිඳුවයි. ධන 3 මෙහෙට දාමු. වර්ග සමීකරණයකට උත්තර දෙකක් එනවා. ඍණ 3යි. එක්ක x ඍණ 8 සමානයි බිඳුවයි. ඍණ 8 මෙහෙට දාමු ධන 8යි. මෙන්න පිළිතුරු දෙක. අපි යමු 6 වෙනි ගැටලුවට. පහත දැක්වෙන ත්‍රිකෝණ අතරින් අංග සමවන ත්‍රිකෝණ යුගල තෝරා අංග සමවන අවස්ථාව. ළමයි බලමු අපි පාපාපා අවස්ථාවද පාපෝපා අවස්ථාවද කර්ණපා අවස්ථාවද කෝකෝපා අවස්ථාවද කියලා. දැන් මේකේ මෙතන 90යි මෙතන 60යි නම් මෙන්න මේ කෝණේ හොයාගන්න ළමයි 90යි 60යි 150යි 180 වෙන 30ක් මදි. මෙතන 60යි 30යි 90යි මෙතන එහෙනම් අංශක 90යි. එතන 90යි 60යි 150යි මෙතන එහෙනම් 30යි. ඔන්න ඔය කෝණ ටික දාගන්න ඉස්සෙල්ලාම. දැන් බලන්න මේ ත්‍රිකෝණේ මේ සමානයි කියලා දාලා තියෙන්නේ අංශක 60කට ඉදිරියෙන් තියෙන පාදය. මේකේ අංශක 60කට ඉදිරියෙන් තියෙන පාදෙ නෙමෙයි මේ ඉරි දෙකක් ගහලා තියෙන්නේ. මේ දෙක අංග සම වෙන්න බෑ කොහොමදවත්. මෙතන බලන්න ඉරි දෙකකට ඉදිරියෙන් තියෙන්නේ අංශක 30. එහෙනම් මේකේ ඉරි දෙකකට ඉදිරියෙන් තියෙන්නේ අංශක 30. එතකොට මේ ත්‍රිකෝණ දෙකත් එක්කම අංග සමවීමක් වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ ත්‍රිකෝණ දෙක බලන්නකො. මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංශක 60ට ඉදිරියෙන් තියෙන්නේ ඉරි දෙක. අංශක 30ට ඉදිරියෙන් තියෙන්නේ මෙතන 30යිනේ අපි හෙව්වහම ඉරි දෙක. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමවීමක් වෙනවා. මොකක්ද අවස්ථාව? කෝණ දෙකයි පාදය. කෝකෝපා අවස්ථාව. මොකක්ද ළමයි? කෝණ දෙක සහ අනුරූප පාදේ තමයි අංග සම වෙන්නේ. අනුරූප පාදේ කියන්නේ අංශක 30ට ඉදිරියෙන් තියෙන එක සමාන වෙනවා නම් මේකෙත් අංශක 30ට ඉදිරියෙන් තියෙන එකම තමයි සමාන වෙන්න ඕන. අපි යමු ඊළඟ ගැටලුවට. සුදුසු වචන යොදා හිස්තැන් පුරවන්න තියෙනවා. රොම්බසයක සමාන වන අතර එහි විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. රොම්බසයක මොනවාද ළමයි සමාන වෙන්නේ? දැන් මේ තියෙන්නේ සමචතුරාර්ය මේ සමාන්තරාශ්‍රයක විශේෂ අවස්ථාව. එතකොට මේ රොම්බසේ සියලුම පාද සමානයි.
රොම්බසයක සියලුම පාද සමාන වන අතර එහි විකර්ණ එකිනෙක ලම්බකව සමච්ඡේදනය වේ. මෙන්න මේ විකර්ණ ලම්බකව තමයි සමච්ඡේදනය වෙන්නේ. මේ ස්තනට එන්නේ එකිනෙක ලම්බකව සමච්ඡේදනය වේ. රොම්බසයක පාද සමාන වන අතර ඒ විකර්ණ එකිනෙක ලම්බකව සමච්ඡේදනය වේ. 8 වෙනි ගැටලුව. ඒ ඡේදන B' කියන්නේ Aට අයිති Bට අයිති නැහැ කියන එක. ඒ කියන්නේ Aට අයිති වෙනවා Bට අයිති නැහැ. මේ දෙකම වෙන්න ඕන කියලා තමයි ඡේදනයෙන් කියන්නේ. Aට අයිති වෙන්න ඕනේ Bට අයිති නැති වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ කොටස තමයි පිළිතුරට එන්නේ. බලන්න Aට අයිති Bට අයිති නැහැ. 9 වෙනි ගැටලුව. මූල 57 අගේ පිහිටන්නේ පහත ඒවෙන් කුමන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක අතරද? මූල 57 පිහිටන්හි අගේ පිහිටන්නේ. මූල 57 අගේ පිහිටන් තමයි පූර්ණ වර්ග සංඛ්‍යා දෙක අතරද කියලා අහන්නේ නේද? මෙතන මූල 57 කියන එක ගත්තහම මේක තියෙන්නේ ළමයි මූල 57 නෙමෙයි 57 කියන එක ගමුකෝ. 57 කියන එක තියෙන්නේ 49යි 64යි කියන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක අතර. කියන්නේ හරියට වර්ගමූල තියෙන සංඛ්‍යා දෙකක් තමයි 49 සහ 64 කියලා කියන්නේ. හැබැයි මූල 57 කියන එක තියෙන්නේ මූල 49 මූල 64යි අතර. එහෙනම් මූල 49 කියන්නේ 7යි මූල 64 කියන්නේ 8යි. එහෙනම් මූල 57 තියෙන්නේ 7 සහ 8 අතර. මෙන්න මේක තමයි පූර්ණ වර්ග නෙමෙයි මේ ප්‍රශ්නේ එන්න ඕනේ. පූර්ණ සංඛ්‍යා දෙක අතරද. එහෙනම් උත්තරේ 7 සහ 8 අතර. මෙහි දැක්වෙන ප්‍රිස්මයේ ත්‍රිකෝණාකාර මුහුණත් හැර ඉතිරි මුහුණත් වල වර්ගඵලය 348ක් වේ. ප්‍රිස්මයේ දිග කීයද කියලා අහන්න. මයි ත්‍රිකෝණාකාර මුහුණත් නැතුව මේකේ තියෙනවා ළමයි ශුජිකෝණාශ්‍රාකාර මුහුණත් 3ක්. මේ තුනේම වර්ගඵලය තමයි අපිට දීලා තියෙන්නේ 348යි කියලා. එහෙනම් අපි බලමු එකක වර්ගඵලය කීයද කියලා. 3ෙන් බෙදලා. 3ට 3 1යි, කරත් 3 3යි. මේ 4 ගමු. 4ටත් 1යි, එකක් ඉතුරුයි. 18ට 6යි. එහෙනම් 116 කියලා එනවා මේ එක පැත්තක වර්ගඵලය. එතකොට ශුජිකෝණාශ්‍රක වර්ගඵලය කියන්නේ මේ දිග වැඩි කිරීම පළලනේ. අපෙන් අහන්නේ දිග කීයද කියලානේ නේද? එතකොට මේ දිග පළල වෙන 4න් වැඩි වුණාම උත්තරේ එනවා 116. දෙපැත්තම 4න් බෙදමු. තොර දිග එනවා 11ට 2යි 8යි 3ක් විතරයි 36ට හරියටම 9යි. එහෙනම් සෙන්ටිමීටර් 29යි කියලා දිග ගන්න පුළුවන්. විසඳීමෙන් තොරව x ධන y වල අගය. ළමයි මේක විසඳීමෙන් තොරව x ධන y වල අගය හොයන්න නම් මෙන්න මෙතන y කියලා එන්න ඕනේ. මේ සමීකරණ දෙක එකතු කරලා බලන්න. බලමු අපි එකතු කරලා එනවද කියලා. එහෙම නැත්නම් අඩු කරලා බලමු. 5යි 3යි එකතු කරාම 8යි x. ධන 9යි y ඍණ y එකතු වුණාම ධන 9ෙන් ඍණ y. එතකොට අඩු වෙනවනේ. ධන 8යි y. හරි. වම් පැත්ත එකතු කළා. දැන් දකුණු පැත්තට එකතු කරමු. 25යි 7යි 32යි කියලා. ළමයි දැන් මේකෙන් 8ක් එළියට ගන්නකො. එතකොට මෙතන x ඉතුරු වෙනවා. මෙතන y ඉතුරු වෙනවා. එතකොට 32 සමානයි 8 වතාවක් x ධන y. දෙපැත්තම 8ෙන් බෙදමු. එතකොට x ධන y කියන්නේ 32 8ෙන් බෙදුවම 4යි. බිංදුව 4 ලක්ෂ්‍ය හරහා ගමන් කරන සරල රේඛාවක අනුක්‍රමණය 3 වේ. එම රේඛාවේ සමීකරණය y සමාන mx ධන c ආකාරයට ලියන්නලු. ළමයි m කියලා කියන්නේ අනුක්‍රමණය, c කියන්නේ අන්තක්ඛණ්ඩය.
අනුක්‍රමණය අපිට දීලා තියෙනවා 3යි. අන්තක්කණ්ඩය කියන්නේ x කණ්ඩාංකයේ බිඳුව වෙනකොට ඊට අදාළ y වල අගය. නැත්නම් y අක්ෂය කපන තැන y වල අගය. එහෙනම් මේකේ අන්තක්කණ්ඩය ළමයි c4යි. දැන් අපි සමීකරණය ලියමු y සමානයි mx ධන c. නම් y සමානයි අනුක්‍රමණය 3යි x ධන අන්තක්කණ්ඩය 4යි. ඊළඟ ගැටලුවට යමු. ගුණෝත්තර ශ්‍රේණියක පළමු පදයේ 8 වන අතර පොදු අන්තරය 2 වේ. මෙම ශ්‍රේණියේ 15 වන පදය 2 බලයක් ලෙස ලියයි. තමයි ගුණෝත්තර ශ්‍රේණියක tn කියන එක හොයන්නේ tn සමානයි ar වල ar n වෙන එක කියන සූත්‍රයෙන්. මේක අපිට අහන්නේ 15 වෙනි පදය කියන්නේ t15 පළවෙනි පදය a කියන්නේ එක 8යි පොදු අනුපාතය 2යි 15 වෙනි පදය කියන්නේ ළමයි n 15යි. නම් t15 සමානයි 8 ලියමු අපි 2 බලයක් විදිහට 2 3 වෙනි බලය තමයි 8 කියන්නේ. ඒක 2 බලයක් විදිහට නහන්නේ අපි. 15 එකක් අඩු වුණාම 14යි. ඔයාලා දන්නවා පාද සමාන නම් දර්ශක ගුණ වෙනකොට එකතු වෙනවා කියලා. එහෙනම් 15 වෙනි පදය අපිට 2 බලයක් විදිහට ලියන්න පුළුවන්. 2 3යි 2 14යි එකතු කරලා 2 17යි කියලා. උඩාම පොදු ගුණාකාරය. උඩාම පොදු ගුණාකාරය කියන්නේ ළමයි මෙන්න මේවා අපි ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදමු. 4 කියන එක ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදුවාම 2යි. 4 දෙකෙන් බෙදුවම 2යි නේ. ආයි 2 දෙකෙන් බෙදුවම 1යි. එහෙනම් 4යි x වර්ග y කියන එක අපිට ලියන්න පුළුවන්. මේක ඔක්කොම එකට බෙදලා හදන්න පුළුවන්. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම x ඒව 2යි y ඒව 1යි. 2යි xy කියන එක දෙක ප්‍රථමක සංඛ්‍යාවක් නිසා අපිට මේක 2යි x වැඩි කිරීම y කියලා ලියන්න පුළුවන්. මේ ගැටලුව අනිවාර්යෙන් බලන්න මේ වගේ පේපර් එකක් වලට එනවා විභාගෙදී මේ පාර. 3 කියන එක ප්‍රථමක සංඛ්‍යාවක් නිසා 3 වැඩි කිරීම y 2ක් කියලා ලියන්න පුළුවන්. හරි. දැන් කුඩා පොදු ගුණාකාරය කියන්නේ ළමයි වෙනස් ඉලක්කම් තියෙනවනේ මෙතන. ඒවැ වැඩිම තියෙන ප්‍රමාණය තමයි ගන්න එක පේලියක තියෙන වැඩිම ගාන. දැන් බලන්න මෙතන 2 තියෙනවා. 2ව 2ක් තියෙනවා. මෙතන 2 එකයි තියෙන්නේ. ඊළඟ පේලි 2 ඇත්තෙම නැහැ. එහෙනම් අපි පිළිතුරු විදිහට වැඩිම තියෙන ගාන වෙන 2 2ක් තමයි ගන්න. ඊළඟ බලන්න 3 ඒවා. මෙතන එකක් තියෙනවා. වෙන කොහෙවත් 3 ඒවා නැහැ නේ. එහෙනම් එයා තරගයක් නැතුවම 3 කියන එක එනවා. x ඒව ගත්තොත් මෙතන x ඒව 2යි මෙතන x ඒව 1යි මෙතන ඇත්තෙම නැහැ. එහෙනම් x ඒව 2 පිළිතුරට එනවා. ඊළඟට y ඒව මෙතන 1යි මෙතන 1යි මෙතන 2යි. මෙන්න මේක පිළිතුරට එනවා y 2. දැන් මේ ටික අපි වැඩි කරලා ලියමු ළමයි. 2 වරක් 2 4යි 4 වරක් 3 12යි x 2යි y 2යි. නංග තමයි පිළිතුර විදිහට ගන්න පුළුවන් කුඩා පොදු ගුණාකාරය 12යි x වර්ග y වර්ග. ඊළඟට ජ්‍යාමිතිය ගානක් තියෙනවා. ඕ කේන්ද්‍රයේ වෘත්තයේ දී ඇති තොරතුරු වලට අනුව x වල අගය. මේ බලන්නකෝ. වෘත්ත සම්බන්ධ ගැටලු වලදී ළමයි එකම ලක්ෂයකින් නැත්නම් එකම ඡායකින් කේන්ද්‍රය ආපාතිත කෝණය එම ඡායෙම පරිධි ආපාතිත කෝණය මෙන් දෙගුණයක් වෙනවා. ඔන්නක හොඳට මතක තියාගන්න. කේන්ද්‍රය ආපාතිත කෝණය පරිධි ආපාතිත කෝණය මෙන් දෙගුණයක්. එහෙනම් මෙන්න මේක අපිට දාන්න පුළුවන්. හතලියයි කියලා. මේක 80 නම් මේක 40යි. ඊළඟට මෙන්න මේ කෝණය තමයි අපෙන් අහන්නේ. මෙතන 40යි මෙතන 60යි කියන්නේ ළමයි 40යි 60යි 100යි මෙන්න මේ කෝණය 80යි. ඒක 80යි කියන්නේ ප්‍රතිමුඛ කෝණ වලින් මේකත් 80යි. තව ක්‍රම තියෙනවා මේක හදන්න. හරි. දැන්
80යි 80යි එකතු කරාම 160යිනේ. මේ ත්‍රිකෝණ ගැන මම මේ කතා කරන්නේ. 160යි කියන්නේ 180 වෙන මේකට තව 20ක් මදි. එහෙනම් x කියන්නේ අංශක 20යි. එතකොට මේක මෙහෙම ලියන්න ඕනේ. මේකට හේතුව කේන්ද්‍රාපාතිත කෝණය පරිධාපාතිත කෝණය දෙගුණයක් වේ කියලා. එතකොට තමයි අපිට ඔක්කොම ලකුණු හම්බෙන්නේ. 16 වෙනි ගැටලුව. එක්තරා සංඛ්‍යාත ව්‍යාප්තියක පන්ති ප්‍රාන්තර කිහිපයක් තමයි මේ තියෙන්නේ. 51 60 61 70 ඔය විදිහට පන්ති ප්‍රාන්තර දෙකක් අතර එකක පරතරයක් තියෙන විදිහට තමයි මේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය ගොඩනැගිලා තියෙන්නේ. අපෙන් අහනවා පන්ති ප්‍රාන්තරයේ 15 හා ඉහළ මායිම මොකේද 61 සහ 70. 61 70 කියන්නේ මෙන්න මේක ළමයි. මේ ප්‍රාන්තිමාන්තරයක සීමාව කියන එක ගන්න නම් අපිට මොකුත් හදන්න දෙයක් නැහැ. හැමම තමයි දාන්න තියෙන්නේ. හැබැයි මායිම ගන්න නම් මේ වෙන් 15 පන්ති ප්‍රාන්තරයෙන් මෙන්න මේ පන්ති ප්‍රාන්තර දෙක අතර පරතරය කීයද ළමයි? පරතරය 61යි 70යි 60 61 අතර පරතරය 1යි. ඒකට දෙකට බෙදලා එන ගාන 0.5 15 සීමාවෙන් නැත්තම් 15 අගයෙන් අඩු කරන්න ඕනේ. එතකොට 61කින් 0.5ක් අඩු වුණාම 60.5යි. මෙන්න මේක තමයි 15 මායිම. ඉහළ අගයට ඒ 0.5 එකතු කරන්න ඕනේ. එතකොට ඉහළ මායිම වෙන්නේ 70.5යි. දැන් මේ ප්‍රන්ති ප්‍රාන්තරය හොත් එහෙනම් 15 මායිම කියන්නේ 71කින් 15 අගෙන් අඩු කරන්න ඕනේ 0.5ක්. එතකොට 70.5. ඉහළ අගයට ඒක එකතු කරන්න ඕනේ 80.5. ඔන්න විදිහට තමයි මායිම ගන්න. 15කින් 0.5ක් අඩු කරනවා. ඉහළකට 0.5ක් එකතු කරනවා. 17. පිරිමි ළමයි 7ක් සහ ගැහැණු ළමයි 6ක් සිටින බස් එකකින් ඊළඟ නැවතුම් වලින් පිරිමි මගියෙකු බැස යාමේ සම්භාවිතාව. සම්භාවිතාව කියන්නේ භාගයක් ඔක්කොම ගාන දාන්න ඕනේ යටට. පිරිමි 7යි ගැහැණු 6යි කියන්නේ ඔක්කොම ගාන ළමයි 13යි. එතකොට අපෙන් අහන්නේ පිරිමි මගියෙක්නේ. පිරිමි මගින් 7ක් ඉන්නවා. එහෙනම් 13න් 7යි කියලා දාන්න පුළුවන්. ලඝු දෙකේ පාදයට ඒ සමානයි 5යි. ඒ වලගේ අහන්නේ. මෙතෙන්දි ළමයි මේ ලඝු ගණකයේ දර්ශකයක් බවට පත් කරන්නේ. එතෙන්දී අපි ඉලක්කම් දෙකක් තියෙන පැත්ත තෝරගන්නවා. ඒකේ යට ඉලක්කම මේ පැත්තට දානවා. 5 යටට 2 ඇවිල්ලා සෙට් වෙනවා. මේ පැත්ත ඒ තනි වෙනවා. ඒ සමානයි මෙන්න මෙහෙම එනවා. 2 5. 2 5 කියන්නේ 10 නෙමෙයි 2 5ක් ගුණ කරන්න ඕන. 2 2 4යි 4 2 8යි 8 2 16 16 2 32යි. එහෙනම් ඒ කියලා කියන්නේ 32යි කියලා අපිට පිළිතුර ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔහම තමයි ලඝු ගණකයක් දර්ශකයක් බවට පත් කරන්නේ. දර්ශකයක් ලඝු ගණකයක් කරන්නේත් ඔන්න ඔහම. ඔය විදිහම තමයි හිතන්නකො මේක අපිට දෙනවා මෙහෙම. ඒ සමාන 2 5 මේ දර්ශකය ලඝු කරන්න කියලා. එතකොට ඉලක්කම් දෙකක් තියෙන පැත්ත තෝරගන්න. ඒකේ යට එක දාන්න අනිත් පැත්තට. හැමතිස්සෙම ඉලක්කම් දෙකක් තියෙන පැත්ත තමයි ගන්න. එතකොට දෙක ගිහිල්ලා ඒ යටට සෙට් වෙනවා. මෙතෙන්ට ලඝු කියලා එනවා. ලඝු දෙකේ පාදයට ඒ සමානයි. මේ පැත්තේ 5 තනි වෙනවා. 5යි කියලා එනවා. මේක තමයි මේ තියෙන්නේ. 19 වෙනි ගැටලුව. සිලින්ඩරාකාර බඳුනක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 336යි. පතුලේ පරිධිය 42යි. එම බඳුනේ උස. ළමයි අපි දන්නවා වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ 2πr/h කියන සූත්‍රය. මේ 2πr කියලා කියන්නේ වෘත්තයක පරිධිය. පරිධිය කියන්නේ 2πr නේ. එහෙනම් වෘත්තයක පරිධිය කියන එක 42යිලු. ඒක උසෙන් වැඩි වුණාම වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය එනවා. එහෙනම් වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය මේ දීලා තියෙන්නේ. ඒක අපි මේකට සමාන කරමු. දැන් දෙපැත්තම 42න් බෙදුවා නම් අපිට අවශ්‍ය උත්තරය ගන්න පුළුවන්. 42 42 කැපෙනවා 336 42න් බෙදන්න ඕනේ ළමයි. එකපාර බෙදන්න අමාරු නම් අපි මේක බලමු පොදු ඉලක්කමකින් කැපෙනවද කියලා. බලමු මේක 7න් බෙදෙනවද කියලා. 42 7න් බෙදුවාම 7 වරක් 6යි. 33ට 7 ඒවා 4යි 28යිනේ ළමයි. 5ක් ඉතුරුයි 56ට 7 වරක් 8යි. දැන් 48 6න් බෙදන්න පුළුවන්. එතකොට 6 වරක් 8 තමයි 48 වෙන්නේ. එහෙනම් මේකේ දිග නැත්නම් උස සෙන්ටිමීටර 8යි කියලා ගන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ 2πr/h කියන එක ඇතුලේ පරිධිය සහ උස කියන එක අඩංගු වෙනවා. නැවතත් ජ්‍යාමිතිය ගන්න.
මෙතෙන්දි ළමයි මතක තියාගන්න ඕන දේ තමයි මේ ප්‍රමේය මොකක්ද. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායක මධ්‍ය ලක්ෂයට අඳින මෙන්න මේ රේඛාව මේ ජයට ලම්බක වෙනවා. ඔන්න ඔක හොඳට මතක තියාගන්න. ඕකේ විලෝමයත් හරි ළමයි. මොකද්ද විලෝමය? වෘත්තයක කේන්ද්‍රය ඉඳන් ජායකට ලම්බක වඳින රේඛාවෙන් මේ ජය සමච්ඡේදනය වෙනවා. දෙපැත්තම හරි. රූපයේ දැක්කේ නෝකේන්ද්‍රයේ වෘත්තයේ AB යනු සෙන්ටිමීටර් 24ක් වන ජයකි. එහෙනම් මේක 24යි කියන්නේ මේ එකක් 12 බවට පත් වෙනවා. AB 24 කියන්නේ XB 12යි. OX 9යිලු. OX කියන්නේ මෙන්න මේ පොඩි කොටස ඒක 9යි. වෘත්තයේ අරයහන් දාන්න පයිතගරස් සම්බන්ධය. මොකද මෙතන අංශක 90ක් වෙනවනේ. මේකට අගයක් දාම පයිතගරස් කියන්නේ අංශක 90ට ඉදිරියෙන් තියෙන එකේ වර්ගය කියන්නේ කර්ණේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව 12 වර්ග දාන 9 වර්ග 12 වර්ග 144යි 9 වර්ගය 81යි මේ ටික එකතු කරාම 225යි කියලා එනවා. වර්ගය නැති ගන්න වර්ගමූලය දාමු. එතකොට x සමානයි 15යි කියලා ගන්න පුළුවන්. අපි යමු ඊළඟ ගැටලුවට. සම්පත් මහතා තම යතුරුපැදියේ මිනිත්තු 15කදී කිලෝමීටර් 14ක දුරක් ගමන් කර තිබුණි. ඔහුගේ වේගය පැයට කිලෝමීටර් වලින් කීයද කියලා අහනවා. වේගය සමානයි දුර බෙදීම කාලයනේ ළමයි. දුර කියලා කියන්නේ 14යි. ඒක බෙදන්න ඕනේ මේ බෙදීම මෙහෙම නෙමෙයි දාන්නේ. මෙන්න මේ විදිහට. ඒකට හේතුව තමයි මෙතන තියෙන්නේ කාලය මිනිත්තු වලින් පැය වලින් නෙමෙයි. එහෙනම් මේ පැයට කිලෝමීටර වලින් යහන්නේ. මේක අපි පැය කරගන්න ඕනේ. 15 කියන එක මිනිත්තු. මේක පැය කරගන්න නැවත මේක 60න් බෙදන්න ඕනේ. හරි ඔන්න ඔය විදිහට ලිව්වේ මම ඒක හේතුව හින්දා. දැන් අපි බලමු 14 බෙදීම වෙනුවට දාන්න ළමයි ගුණ කිරීම දාලා පරස්පරය ගන්න. 60 උඩට යනවා 15 යටට එනවා. 15ට 15 ඒව එකයි 60ට හරියටම 15 4යි. 14 4න් ගුණ වුණාම පැයට කිලෝමීටර් 56යි කියලා පිළිතුර එනවා. හරි මම මෙතෙන්දිම තව දෙයක් මතක් කරන්නම්. පැයට කිලෝමීටර් කියන එක තප්පරයට මීටර කරන්න ඔයාලා වැඩි කරන්න ඕනේ 18න් 5. ඔන්න ඔයකත් මතක තියාගන්න. ගොඩක් ගැටලු වල ශීඝ්‍රතාවයේ ගැටලු වල මේකත් අවශ්‍ය වෙනවා. 22 වෙනි ගැටලුව. මීටර් 25ක් උස AB සිරස් ගොඩනැගිල්ලේ B ඉහළ මාලයේ සිට නිරීක්ෂණය කළ විට එහි තිරස් පොළවේ නවතා ඇති වාහනය අංශක 42ක අවරෝහණ කෝණයකින් දිස්වේ. මෙම තොරතුරු දල සටහනකින් අදින්න. ළමයි ආරෝහණ අවරෝහණ කෝණ මයින්නේ තිරසත් එක්ක. හොඳට මතක තියාගන්න. එහෙනම් තිරස ඇඳගෙන මෙන්න මේ විදිහට මාක් කරන්න. මෙන්න මේ කෝණය තමයි 42 වෙන්නේ. ඊළඟ ගැටලුව. රූපයේ ABCD හා CDEF යන සමාන්තර ආශ්‍ර දෙකකි. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය 12.5යි. ABC කියලා කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. මේක 12.5යිලු. CDEF සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය. CDEF කියන්නේ මෙන්න මේක. ඔයාලා දන්නවා මෙන්න මෙහෙම එකක්. මෙන්න මේ සමාන්තර රේඛා යුගලක් අතර මේක සමාන්තර ආශ්‍රයක් කියන මේ සමාන්තර රේඛා යුගලන්නේ. එකම සමාන්තර රේඛා යුගලක් අතර සමාන්තර ආශ්‍ර අපි ඇන්දොත් ඒවයි වර්ගඵල එකිනෙකට සමාන වෙනවා. එහෙනම් මෙන්න මේ සමාන්තර ආශ්‍ර දෙකේ කියන්නේ ABCD කියන සමාන්තර ආශ්‍රයයි DCFE කියන සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමානයි. අපි ඊළඟට දන්නවා ළමයි විකර්ණයක් නේ මේක. මේ තියෙන විකර්ණයක්. CA කියන්නේ ABCD සමාන්තර ආශ්‍රය විකර්ණය. මේ විකර්ණය මගින් වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදෙනවා. එහෙනම් මෙන්න මේ කොටසේ වර්ගඵලය 12.5යි කියලා දුන්නා. එන අනිත් ත්‍රිකෝණය 12.5යි. එතකොට මුළු සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය 12.5 දෙකක් 25යි කියලා එනවා. මේ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය 25යි නම් මම ඉස්සෙල්ලා කිව්වා
එකම සමාන්තර රේඛා යුගලක් අතර සමාන්තර ආශ්‍රිතවල වර්ගඵල සමානයි කියලා. මේ ඇඳපු සමාන්තර ආශ්‍රිත වර්ගඵලය කියන්නේ මේ අහපු සමාන්තර ආශ්‍රිත වර්ගඵලයත් 25ම තමයි. ඔන්න ඔය විදිහට තමයි අපි මේ ගැටලුව හදන්නේ. 24. රූපයේ AB යනු යනු O ලක්ෂයට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතයයි. හරි. ළමයි ලක්ෂයක් නම් පතේ වෘත්තයක්. මේ ඇඳලා තියෙන ඒගොල්ලෝ වෘත්තයක කොටසක්. ඊළඟට එම පතය මත පිහිටන AOට හා OBට සමදුරින් පිහිටි P ලක්ෂය. AO සහ OB කියන්නේ ළමයි රේඛා දෙක නම් පතය කෝණ සමච්ඡේදකය. ලක්ෂයක් නම් ලම්බ සමච්ඡේදකය, ලක්ෂයක් නම් වෘත්තයක්, ලක්ෂ දෙකක් නම් ලම්බ සමච්ඡේදකයක්, රේඛාවක් නම් සමාන්තර රේඛාවක්, රේඛා දෙකක් නම් මේ ගානේ වගේ තියෙන්නේ කෝණ සමච්ඡේදක. එහෙනම් කෝණ සමච්ඡේදකයන් දින්නේ අපි කව කට්ටි තුඩෝ වලින් තියෙන ඡාපයක් ගහනවා. මේ ඡාපයේ මේ අපේ රේඛාව කැපෙන තැනින් ආයි කව කට්ට තියලා උඩින් ඡාපයක් ගහනවා. ඊළඟ පැත්ත කැපෙන තැනින් තියලා මේ ඡාපේ කපනවා. මෙන්න මේක යා කරාම අපිට කෝණ සමච්ඡේදකය ගන්න පුළුවන්. මෙන්න මේ කියන අපේ ඡාපයයි කියන්නේ වෘත්තයයි කෝණ සමච්ඡේදකයි කැපෙන මෙන්න මේ ලක්ෂ්‍ය තමයි P ලක්ෂය වෙන්නේ. එහෙනම් අපි යනවා පළවෙනි කොටසේ අවසාන ගැටලුවට. මේක තියෙන ළමයි මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය. මොකද්ද මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය කියන්නේ? එක රේඛාවක මධ්‍ය ලක්ෂ්‍යය හරහා තවත් රේඛාවකට සමාන්තරව අඳින රේඛාවෙන් ඉතිරි පාදයේ සමච්ඡේදනය වෙනවා. එහෙනම් ළමයි y කියලා කියන්නේ උඩ තියෙන අටම තමයි. හේතුව ලියන්න මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය. ඊළඟට අපෙන් අහනවා x කෝණය අගය. මෙතන 52යි කියලා අපිට දීලා තියෙනවා. මෙතන දීලා තියෙනවා 126යි කියන්නේ. දැන් අපි කොහොමද මේ ඉතිරි කෝණය හොයන්නේ? දැන් ඔයාලට පේනවා මෙන්න මේ රේඛාවයි සමාන්තරයි කියලා. එහෙනම් මෙතන z අගුරේ කෝණයක් හැදෙනවා පේනවද? ඒකාන්තර කෝණ. එහෙනම් ඒව සමානයි ළමයි. එතකොට x කියන්නේ 126. නොන්න ඔය විදිහට අපිට පළවෙනි ප්‍රශ්න 25 සාකච්ඡා කරගන්න පුළුවන්. එතකොට ඔයාලා මේ වීඩියෝ එක බලනකොට ටේප් එක ගාන බලලා ඒක හදලා ඊට පස්සේ මම කරන විදිහත් එක්ක හරිද කියලා බලන්න විභාගයට ලොකු උදව්වක් වෙයි මේ වීඩියෝ එක.